මොකෝ මේ පොල් ගෙඩි ගන්න? ඔබට අර කිරිකෝනේ කොළුවට පණිරක් දෙන්නේ කො නේද? ගිල්ලා කිව්වද නැත්නම් ඒකත් එදා අරකට කිව්වා වගේ වැඩක් වුණාද? මං කිව්වා ආච්චි මාත් එන්න කියලා ඊයේ ගොහින්. ඔය එන්නේ. ආරච්චි මහත්තයා එන්නේ කියලා පණිවිඩයක් කියලා දුන්නේ. ඒකෙන් පොඩි කතාවක් තියෙනවත් ඒ කතා කරන්නේ. එහෙමයි ආරච්චිලා. මේ කිරිවල කිසි ප්‍රේමතියක් නැහැ කියලා ගමියුන් කියන කතාව ඇත්තද බලන්න? අනේ මං එහෙම දේවල් කරනවද ආරච්චිලා කන බොන දෙයට? ඒවද? හරි. එහෙනම් උඹේ ප්‍රශ්න කීපයක් අහන්න. උත්තර දිහාම බලන්න. ආරච්චිලා ඕන දෙයක් අහන්න ආරච්චිලා. දවසට කිරි කොච්චරක් උඹ දොවනවද? මගේ ඉතින් හරක් දෙන්නෙක් ඉන්නවනේ. කළු එකාද සුදු එකාද? කළු එකා බලව. ලීටර් දෙකයි ආරච්චිලා. එතකොට සුදු එකාගේ? උගල ලීටර් දෙක තමයි ආරච්චිලා. හරි. දැන් අරක ගැට ගන්න කොහෙද උඹ? සුදු එකාද කළු එකාද? කළු එකා බලව. හරක් ගාලේ තමයි ආරච්චිලා. එතකොට සුදු එකා? මුත් හරක් ගාලේ තමයි ආරච්චිලා. මොනවද බලව උට කන්න දෙන්නේ? සුදු එකාද කළු එකාද? කළු එකාට. තනකොළයි පුන්නක්කුයි. එතකොට සුදු එකාට? ඒත් තනකොළයි පුන්නක්කුයි තමයි ආරච්චිලා. බලව. තෝ ආන හැමදේටම කියන්නේ කළු එකයි සුදු එකයි කියලා. ඒ දෙන්නෙත් එකම උත්තරේ. තෝ මා වීලුවට ගත්තද? තෝ දනුගදේ ගහලා පරය දැනගනේ. නෑ ආරච්චිලා. මං එහෙම කිව්ව ඉතින් කළු එකා මගේ හර කනවා. ඉතින් අපිට මේ සුදු එක උත්තරේ තමයි. අල්ල බියෝකෝ පන්දරව. මූ පාරය. එන කට නෙමෙයි කැපුවේ